ජීවිතයේ අන්තිමේදී මිනිස්සු ඇත්තටම හොයන්නේ මොනවද? Hello everyone, welcome back to Sayed. අද අපේ 10 most famous psychologists and their famous findings series එකේ 10 වෙනි සහ අන්තිම එපිසෝඩ් එක. ඉතින් එන්න අද මම කතා කරන්නේ ඒබ්‍රහම් මෑස්ලෝ ගැන. 1908 ඉපදුණු මෑස්ලෝවට ඕන එකම එක දෙයක් තේරුම් ගන්න. ඒ තමයි මිනිස්සු විදිහට අපිව ඇත්තටම ජීවත් කරවන්නේ. අපි මෙහෙවන්නේ මොන වගේ දේවල් වලින්ද කියන හොයන එක. එයා විශ්වාස කළා අපේ ජීවිතය හැඩගැහෙන්නේ එකිනෙකට වෙනස් අවශ්‍යතා මාලාවක් මත කියලා. ඒ අවශ්‍යතා එකිනෙක ඉටු වෙනකම් අපි නිරන්තරයෙන් මේ දේවල් හොයන්න උත්සාහ කරනවා. මුලින්ම අපිට ඕන කරන්නේ ඉතාමත් මූලික දේවල්. කෑම, වතුර, නිසි විවේකය. මොකද බඩගින්න ඉන්න හරියට නිින්දක් නැති කෙනෙක්ට ජීවිතේ වෙන කිසිම දෙයක් ඒ වෙලාවට වැදගත් වෙන්නේ නැති නිසා. මේ මූලික දේවල් ලැබුණම අපි ඊළඟට හොයන්නේ ආරක්ෂාව. අපේ ජීවිතයට ස්ථාවරභාවයක්, රැකවරණයක් ඕන වෙනවා. ඊට පස්සේ තමයි අපි බැඳීම් හොයන්න පටන් ගන්න. අපිව තේරුම් ගන්න මිනිස්සු, ආදරය, ලෙන්ගතුකම අපි කොහේ හරි තැනකට අයිති වෙන්න ඕන. එතනින් පස්සේ අපි ඊට වඩා ගැඹුරු දෙයක් හොයනවා. ඒ තමයි ගෞරවය සහ පිළිගැනීම. අපි කරන දේවල් අනිත් අය අගය කරනවට, අපේ වටිනාකමක් අනිත් අය දෙනනවට අපි ගොඩක් කැමතියි. හැබැයි මේ හැම දෙයකටම වඩා එහා ගිය තැනක් තියෙනවා. මෑස්ලෝ එකට කිව්වේ self actualization කියලා. ඒ කියන්නේ නිකම්ම ජීවත් වෙනව වෙනුවට තමන්ගේ ඇතුලේ තියෙන උපරිම දක්ෂතාවය එළියට දාලා තමන් ඇත්තටම වෙන්න ඕන කෙනා බවට පත්වීම. මේක නිකම්ම පරිපූර්ණ කෙනෙක් වෙන එක නෙවෙයි. මේක තමන් තේරුම් ගනිමින් නිරන්තරයෙන් වර්ධනය වෙන ලොකු ගමනක්. ඉතින් සමහර වෙලාවට ඔයාට ජීවිතේ අතරමං වෙලා වගේ දැනෙනවා ඇති. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා වැරදි කියන එක නෙවෙයි. සමහරට ඔයාගේ ජීවිතේ මේ අවශ්‍යතාවලින් මොකක් හරි එකක් අඩුවක් ඇති. ඔයාට ඕනේ තවත් ජයග්‍රහණයක් නෙවෙයි වෙන්න ඇති. සමහර විට ඒ විවේකයේ වෙන්න ඇති. සමහර විට ඔයාට ඕනේ තවත් සල්ලි නෙවෙයි. ඒ ආදරය හෝ ලෙන්ගතුකම වෙන්න ඇති. එහෙමත් නැත්තම් ඔයාව තේරුම් ගැනීම වෙන්න ඇති. මතක තියාගන්න අපි හැමදාම එළිය හොයන සතුට ඇත්තටම තියෙන්නේ අපේ ඇතුළෙමයි. බයි බයි.